ඔබේ ජීවන මාවත ඔබ ලස්සන කරගන්න. හැරි හැරි බලන්ඩ හිතන තරන් ඔබේ ජීවන මාවත ඔබ ලස්සන කරගන්න. හිතන්න මෙහෙම කෙනෙක් අඩිපාරක ගමනක් යනවා. ඒ අඩිපාර දෙපැත්තේ තියෙන කැත වල් තනකොළ එයා ගලව යනවා. ඒ වෙනුවට ඒ පාර දෙපැත්තේ ලස්සන මල් පඳුරු. සුවඳ හමන මල් පිපිච්චි මල් පඳුරු එයා හිටව යනවා. කැත තනකොළ කැත වල් පඳුරු ගලව ලස්සන මල් පඳුරු සුවඳ හමන මල් පඳුරු පැල කර යනවා. ටික දුරක් ගිහිල්ලා එයා හැරිලා බලනවා තමන් ආපු අඩිපාර දිහා. එතකොට එයාට පේන්නේ මොකද්ද? ලස්සන මල් පිපිච්චි පාරක්. සුවඳ හමන මල් පිපිච්චි පාරක්. එයා ගමන් කරන මාවත එයාමයි ලස්සන කරගත්තේ. එයා ගමන් කරන මාවතේ හම්බෙච්ච කැත දේවල් එයාමයි අයින් කරලා දැම්මේ. දැන් ආපහු හැරිලා බලද්දී ලස්සන මාවතක්. අපි හිතමු කෙනෙක් හොඳ ලස්සනට තියෙන මාවතක යන්න පටන් ගන්නවා. යන ගමන් පාර දෙපැත්තේ තියෙන ලස්සන විනාශ කර යනවා. ලස්සන මල් පඳුරු තියෙන ඒවා ගහලා තලලා විනාශ කරනවා. සුවඳ හමන මල් පඳුරු විනාශ කර යනවා. ඒ මනුස්සයා ටික දුරක් ගිහිල්ලා හැරිලා බලනවා. එයාට පේන්න තියෙන්නේ විනාශ වෙච්ච පාරක්. තේරුම් ගන්න එහෙම ජීවිතේ මොහොතක්වත් නොනැවති අපි එක එක්කෙනා පෞද්ගලික ජීවන මාවතක යනවා. ගෙවෙන හැම තප්පරයක් ගානේ හැම මිනිත්තුවක් ගානේ අපි අපේ ජීවන මාවත යනෝනේ. ඔබ ඔබේ ජීවන මාවත යනවා. මම මගේ ජීවන මාවත යනවා. මේ ජීවන මාවතේ ගමන් කරද්දී අපි දැන් අපේ ජීවිතේ කැත තැන් ගලවලා අයින් කරොත්, අවලස්සන දේවල් අයින් කරොත්, අසුන්දර දේවල් අයින් කරොත්, ඒ වෙනුවට සුන්දර දේවල්, ලස්සන දේවල්, හැඩ දේවල් අපි හදාගත්තොත්, යම් මේ දවසක හැරිලා බලද්දී ලස්සනම්ම පෙනෙයි. හැඩයක්ම පෙනෙයි. සුන්දරත්වයක්ම පෙනෙයි. දැන් මේ මොහොතේ අපිම අපේ ජීවිතේ ලස්සන දේවල් සුන්දර දේවල් විනාශ කරන යන්නේ. අපිට ආයෙ හැරිලා බලනකොට අවලස්සන අසුන්දර විනාශ කරගත්ත ජීවිතයක් පෙනේ. ඒ නිසා තේරුම් ගන්න. ඔබේ ජීවන මාවත ඔබම ලස්සන කරගන්න. ලස්සන පින්වලින් ජීවන මාවත ලස්සන කරගන්න. ලස්සන කුසල් වලින් ජීවන මාවත ලස්සන කරගන්න. මෛත්‍රිය, කරුණාවන්තකම, මුදිතාව, ඊර්ෂ්‍යා නොකිරීම, අනිත් අයට අතහිත දීම, මේ වගේ ලස්සන ගුණ ධර්ම වලින් ජීවන මාවත ලස්සන කරගන්න. තමන්ගේ අම්මා දේවතාවියක් වගේ හිතට දැනෙනකන් අම්මාගේ ගුණ සිහි කරන්න. අම්මට ගෞරව දක්වන්න. අම්මට පුළුවන් විදිහට උපස්ථාන කරගන්න. තාත්තා දේවපුත්‍රයෙක් වගේ දැනෙනකන් තාත්තගේ ගුණ සිහි කරන්න. ඒ තාත්තට පුළුවන් හැටියට උදව් උපකාර කරන්න, උපස්ථාන කරගන්න. ඔයාලගේ ජීවන මාවත ඔයාලා ලස්සන කරගන්න. මේ ජීවන මාවතේ තියෙන්න පුළුවන් අවලස්සන කැත තැන්නේ. දුස්සීලකම් තියෙයි. එක එක ගුණධර්ම තියෙයි. එක එක ලාමක දේවල් තියෙයි. ඒ වල්, ඒ තනකොළ ගලවලා අයින් කරගන්න. හොඳට මතක තියාගන්න. ඔබේ ජීවන මාවතේ සෞතු දේවල් ගලවන්න වෙන කවුරුත් නම් එන්නේ නැහැ. ඔබේ ජීවන මාවතේ සුන්දර දේවල් රෝපණය කරන්න වෙන කවුරුත් නම් එන්නේ නැහැ. ඒක තමන් කරගත යුතුයි.
මොහොතක්වත් නොනැවති ඉස්සරහට යන මේ ජීවන මාවතේ ගොඩාක් සුන්දර ගොඩාක් ලස්සන දෙයක් සීලය. සිල්වත්වෙන්ට. නිරන්තරයෙන් පන්සිල් රැකගෙන මේ ජීවන මාවතේ ඉස්සරහට යන්ට. එළඹෙන පෝයක් ගානේ උපෝසත අෂ්ටාංග සීලේ රැකගෙන මේ ජීවන මාවතේ ඉස්සරහට යන්ට. එතකොට හැරිලා බලද්දිත් හිත පිනා යන තරම් ලස්සන ජීවිතයක් ඔබට තියෙයි. බුදුරජාණන් වහන්සේ දේශනා කළා. තංච කම්මං කතං සාධු යංකත්වා නානුතප්පති. යම් මේ දවසක හැරිලා බලනකොට තැවෙන්ට කනගාටුවෙන්ට අවස්ථාවක් ඉඩකඩක් නැති සුන්දර දේවල්ම කරගන්නට. යස්ස පතීතෝ සුමනෝ සිහිකරද්දිත් මූණ ප්‍රබෝධයෙන් පිනා යන හිතට සතුට උපදින සැනසිල්ලෙන් හිත පිරෙන දේවල් ජීවිතය කරගන්නට. එබඳු ජීවිතයක් පරිබාහිර කිසි කෙනෙක් ඔබට හදල දෙන්නේ. ඔබේ ජීවන මාවත ලස්සන කරගත යුත්තේ ඔබයි. හැරි හැරි බලද්දිත් ලස්සනට පේන ජීවන මාවතක් හදාගත යුත්තේ ඔබයි. ඒ උදෙසා ඔබට වාසනාව ලැබේවා. තෙරුවන් සරණයි.